තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ අපි හිම වැටෙන දවස්වල ගියපු ලස්සන ගමනක්. ගමනක් කිව්වට ගමන් දෙකක වීඩියෝස් තියෙනවා. ඒ දෙකම මේකට මම ඇඩ් කරලා තියෙනවා. එහෙනම් බලාගෙන ඉන්න. තුමුල නමුණු කුලගිරි හිස උඳුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි. කිමද මේ තරමුවේ ගැන හිනහෙන්නට කාරණා මුහුණ රටු වෙලා දෙනෙතින් කදුළු පනින තුරු එලියට ඔහොම හිනා වෙනකොට උම ලස්සනයි උමා. මෙන්න මෙතනින් මේ වගේ කේබල් කායකක නැගලා අපිට කන්ද මුදුනටම යන්න වෙනවා. කන්ද මුදුනටම ගියාට පස්සේ තමයි අපිට හිම බලන්න පුළුවන්. මගේ ජීවිතේ ආසම මොහොතවල් ගත කළේ ලස්සනම මොහොතවල් ගත කරේ කාත් එක්කද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මට මතක් වෙන්නේ මට පේන්නේ ඔයාව. ඔයා ඒ තරමට මගේ ජීවිතේ ලස්සන කළා. ඒ ජීවිතේ ලස්සන කරපු ඔයාට මං හරි ආදරේ. මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා. අපි මුලින්ම උඩට ගියාට පස්සේ පළවෙනියටම හම්බුනේ මෙන්න මේ තැන. මේ තැන ගැන මෙතන ඉතිහාසය ගැන චුට්ටක් සඳහන් කරලා තියෙනවා. මෙයාලා කොහොමද මුලින්ම මෙතනට උඩට මිනිස්සුන්ව අරගෙන ගියේ, දැන් කොහොමද ගෙනියන්නේ, මොනවාද දැන් පාවිච්චි කරන දේවල් කියලා එහෙම දාලා තිබුණා. ඉතින් අපි ඒකත් බලාගෙන නොයේ විදියට පල්ලෙහාට ගියා. එතකොට එතන තියෙනවා ඔන්චිලාවක් වගේ පොඩි අයිටම් එකක්. ඒකේ නැගලා අපිට කන්ද මුදුනටම යන්න පුළුවන් ළමයි. පොඩි ගානක් දීලා ඉවරලා යන්න ඕනේ. ඒකත් මාර එක්ස්පීරියන්ස් එකක්. ඉතින් බලාගෙන ඉන්න. දසන් විදා සුර කෙලක් මාගේ කොමලි මාරංගන්න මිහිර
තව හිම තිබ්බනම් මරනේ. මලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම් මං ඔයාලට මුලින්ම කිව්වා වගේ මේ තියෙන අපේ ශිරකාවගෝ ගේපු ගමන මේ දවස් දෙකක වීඩියෝස් තමයි මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මම. ඉතින් මේ ගියපු දවසේ නම් ලස්සනට හිම වැටුණා. මං ඔයාලට දැන් වීඩියෝස් දාලා තිබුණා වගේම ඇත්තටම ලස්සනටම හිම වැටුණ දවසක්. ඉතින් මෙතන චූටි වීඩියෝස් ටිකක් තියෙනවා. ඒකත් බලලම යන්න. මලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම් අපි ආදරයෙන් ඉන්නේ අපි තමයි අපිව දන්නේ ලෝක නෑ දන්නේ පාදක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ මේ දුර සංචාරේ සීතල සංසාරේ උණුසුම නුඹගේ පින්සාර ආදරේ හිරු ළඟ විකසිත සඳ මල මම නේදෝ එන විට දෑත විදා සොයා ජීවිතේ දෙතොලින් හුස්ම උරා කඳුලැලි පිසින නුරා හසරලි වස්සානේ නුඹමයි මාගේ අපි තමයි අපිව දන්නේ ලෝක නෑ දන්නේ පාදක නම් තව එන්නේ අපි ඉතින් ඔහොම අපේ වීඩියෝ එක ඉවර වෙනවා. අවසානයේ තෙක් බලාගෙන ඉඳපු ඔයාට thank you so much. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න සතුටින් පරිස්සමින් ඉන්න. පුණුමල් පතාවි වෙරළ වැළඳ සයුර පවස ගිම්නිවාවි